වැලිමඩ නුවරඑළිය පාරේ කැප්පෙටිපොළ පහු කරාට පස්සේ ගවරම්මාන කියන හන්දියෙන් තමයි මේ දියඇලි බලන්න යන්න තියෙන්නේ. රජකදුරුවෙල විදුරුපොළ බස් රථේ යන්න පුළුවන් මේ දියඇල්ලට. මේ ඉන්නේ රජකදුරුවෙල බස් රථේ දිනපතා වැඩ කරන අපේ ශ්‍රී ලංගම රියදුරු මහත්තයා. ඔවුන්ට නම් මේ පාර හොඳටම හොරු පුරුදුයි. ඉතින් බස් රථේ යනවනම් විදුරුපොළ බස් රථයක හෝ රජකදුරුවෙල බස් රථයේ ගිහිල්ලා මේ දියඇල්ලට ළඟා වෙන්න පුළුවන්. මේ යන අතරමඟ දියඇල්ලට මීටර් 200ක් 300ක් මෙහයින් පොඩි කඩයක් තියෙනවා. ඒ කඩෙන් ඕගොල්ලොන්ට දියඇල්ල බලන්න යනකොට මොනවා හරි කන්න අවශ්‍ය නම් එතනින් අරන් යන්න පුළුවන්. මේ තියෙන්නේ මැදවැල ග්‍රාමයට යන පාර. ඒ මැදවැල ග්‍රාමයට යන පාරත් පාස් කරලා තමයි දියඇල්ලට යන්න තියෙන්නේ. අපි දැන් ගමේ කෙනෙක්ගෙන් මේ දියඇල්ල ගැන විස්තරයක් අහලා බලමු. මම අරුණානන්ද වණ්ඩාර රත්නායක. පදිංචි මේ විදුරුපොළ. එයාට කියන්නේ රජකඳුරුවෙල කියලා. එතන දියඇල්ල තියෙනවා මේ අඹ කැපෙන්න ගෝනවත්. දෙස් විදිහට සංචාරකයෝ ගොඩක් එතනට එනවා. ඉතින් මා අවුරුද්දක් එකමාරක් විතර මේක ප්‍රසිද්ධයි ටිකක්. ගෝනවත්ත සහ අඹේ තැන්න කියලා තමයි මේ දියඇලි දෙක නම් කරලා තියෙන්නේ. මේ දියඇල්ලට යන පාර. ඒ පාරේ යන අතරමඟ තුර අපිට විවිධ පැලෑටි දේවල් දැක ගන්න පුළුවන්. මේ යන අතරතුර අපිට හග්ගල කඳුයාය බලා ගන්න පුළුවන්. මේ වගේ පොඩි පාරක් ටිකක් බෑවුම් සහිත නිසා පොඩි ත්‍රීවීල් එකක් පොඩි කාර් එකක් වගේ දෙයක් යන්න පුළුවන්. මේ තියෙන්නේ ඩැන්ඩිලයන්ස් කියන ඉංග්‍රීසි නාමයෙන් පවතින මේ පැලෑටිය සුළඟින් ව්‍යාප්ත වන පැලෑටිය. මේ ගැන සිංහල වචනේ හරියට දන්න කට්ටිය පහළ කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මේ දියඇල්ලට යනකොට දියඇල්ල දුරට දිස් වෙන ආකාරය. ඉතින් මේ දියඇල්ල වටපිටාවේ සියලුම තැන්වල පුළුවන් තැන්වල මිනිස්සු වගා කරලා තියෙන්නේ. ඒ ගොවීන් බාණ්ඩ එහා මෙහා ගෙනියන පාර තමයි මේ. ඉතින් ඒගොල්ලෝ පොඩි ලොරි, ත්‍රී වීල් ඒ වගේ දේවල් යොදාගෙන තියෙනවා මේ වවන එළවලු කැප්පෙටිපොළ මාකට් එකට අරන් එන්න. මේ තියෙන කුඩා දියඇල්ල. ඒ දියඇල්ල පළලින් අඩු වුණාට දියඇල්ල ටිකක් උසයි. ඉතින් මේ දියඇල්ල ආසන්නයේ වාඩි වෙලා අපිට සතුටින් කාලය ගත කරන්න පුළුවන් ලස්සන වටපිටාවක් තියෙනවා. ඔය දියඇල්ල පේන ළඟ ගල් පර්වතයට වෙටකම් ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් හරිම පරිසරය විඳින්න පුළුවන් නිස්කලංක ප්‍රදේශයක්. මේ තියෙන දියඇල්ල උඩට දිස් වෙන ආකාරය. මේ දියඇල්ල ආසන්නයේ තියෙන වගාපි සරුසාරව අස්වැන්න නෙලා ගන්න පුළුවන් ජලය සම්පාදනය කරගන්න මේ දියඇල්ලේ. මේ ඒ වත්තේ වැඩ කරන ගොවි මහත්වරු තමන්ගේ අස්වැන්න නෙලාගෙන වෙළඳපළට ගෙඩියන්න සූදානම් කරන ආකාරය. මේ දියඇල්ලේ තියෙන ගල් වලින් එහාට මෙහාට යනකොට බොහොම ප්‍රවේශමයි. මොකද හැම ගලක්ම ලිස්සන සුළුයි.
දියැල්ලේ වටපිටාව පේනවා ඇති ඔබලාට ඇපල ගස්. මේවා ගොඩක් පාවිච්චි කරනවා බෝංචි වගාවන් වලට කෝටු හැටියට. ඉතින් ඇල්බීසියා ලී වෙනුවට නංචි ලී කියලාත් කියනවා. ඒවා වෙනුවට තමයි මේ ඇපල බට පාවිච්චි කරන්නේ. මේ කඳු ගැටේ ගොඩාක් සැන්වල වගාවන් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ වගේ මේ එක දියැලක් මේ ආකාරයට හරිම ලස්සනට පේනවා. මෙතනට ඇවිල්ලා නිස්කලංකව කාලය ගත කරලා සතුටෙන් සාමයෙන් විසිර යන්න පුළුවන් හරිම අහිංසක තැනක් මේ ස්ථානය. බලන්න ශ්‍රී ලංකාවේ කොච්චර අගය කළ යුතු වටිනා කියන තැන් තියෙනවද අපිට. මේ කඳුපන්තියේ වම් අත පැත්තෙන් සහ දකුණු අත පැත්තෙන් මේ දියඇලි දිත්වය ගලා බහින ආකාරය තමයි මේ දිස් වෙන්නේ ඔබට. මේ තියෙන්නේ අනිත් දියඇල්ල. අපි දැන් ඒ ආසන්නයට ගමන් කරමු. ඔබලාට පේන ඔය පාත්ති දිගේ ගඟ අයින දිගේ ඒ ලොකු දියඇල්ල වෙත ළඟා වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ දියඇල්ල හරියටම බේසමකට වතුර වැටෙනවා වගේ ගස් වලින් වට වෙලා හැංගිලා තියෙන්නේ මේ කැලෑවේ. මේ දියැල්ල ආසන්නයට ගියාට පස්සේ පේන ආකාරය ඇත්තටම එතන ගැඹුරු ජලයක් නැහැ. නමුත් මේ විශාල රුක්ෂයත් සමගම ඒ දියැල්ල තියෙන එක හරිම ලස්සනයි. මෙතන වාඩි වෙලා නිස්කලංකව පැයක් එකමාරක් ඉන්න පුළුවන්. හරිම සිතට ගතට සිසිලක් දැනෙන්නේ. මතක තියාගන්න මේ වගේ දියඇලි ළඟ ඉන්නකොට වෙන කොහෙට හරි වර්ෂාව තියෙනවා නම් එකපාර මහා ජලස්කන්ධයක් එන්න පුළුවන්. ඒක නිසා විමසිලිමත්ම සැලකිල්ලෙන් කුඩා ළමුන් එක්කන් යනවා නම් මේ දියඇලි වල ආසන්නයේ ඉන්නකොට බොහොම ප්‍රවේශමයි. මේ දියැල්ල අනෙක් දියැල්ලට වඩා පළලින් විශාලයි. මේ දියැල්ලට ආසන්නයේ තියෙන මේ වෘක්ෂලතාවේ නමත් දන්න උදවිය ඉන්නවා නම් පහළ කමෙන්ට් එකේ දාගෙන යන්න. මේ තියන්නේ ඒ දියැල්ලට වතුර පෝෂණය වෙන
ගංගාව ඉහලින් ඇවිල්ලා මේ ගල් පර්වතයෙන් පහළට දියල්ල වැටෙන ආකාරය තමයි මේ ඔබලාට දිස්වෙන්නේ. මේ ආකාරයට රජ කදුරුවල දියැලි දිත්තේ ඔබලාට අලංකාරව දැක බලා ගන්න මේ වීඩියෝයෙන් ඔබට පුළුවන්. මේ වගේ රසවත් තවත් වීඩියෝකින් හමු වෙනකම් සියලු දෙනාට ජය ශ්‍රී.